කොනිචිවා අද අපි බලමු VFS යනකොට අනිවාර්යයෙන්ම පුරව ගන්න ඕනේ මේ ඇප්ලිකේෂන් එක කොහොමද නිවැරදිව ස්ටුඩන්ට් කෙනෙක් විදිහට පුරව ගන්න කියලා. මුලින්ම අපිට පාස්පෝර්ට් සයිස් ෆොටෝග්‍රාෆ් එකක් අවශ්‍ය වෙනවා මෙතනින් අලව ගන්න. ඊට පස්සේ අපි අපේ නම සර්නේම් එක සහ අනිකුත් නම් සියල්ලම කැපිටල් බ්ලොක් ලෙටර්ස් වලින් ලියා ගන්න ඕනේ. මතක තියාගන්න මේවා ඉතාමත් පැහැදිලි විදිහට අකුරු ලියන්න. ඊට පස්සේ අපිට වෙනත් නම් නැත්නම් අපි NA කියලා කොලම් එකේ මැදින් ලියා ගන්නවා. ඊට පස්සේ අපි බලමු date of birth අපේ උපන්දිනය කොහොමද ලියන්නේ කියලා. මුලින්ම දිනය, මාසය සහ අවුරුද්ද. එතකොට අපි ඉපදිච්ච ස්ථානය සහ අපේ පළාත ඒ වගේම ශ්‍රී ලංකා කියලා අනිවාර්යෙන් ඇතුළත් කරන්න ඕනේ. අපේ ස්ටේටස් එක සිංගල්ද මැරිඩ්ද කියලා ටික් කරගන්න ඕනේ. මම මෙතන සිංගල් කියලා ටික් කරගන්නවා. ඊට පස්සේ අපේ සෙක්ස් එක මේල්ද ෆීමේල්ද කියලා බලලා ටික් කරගන්නවා. ඊට පස්සේ අපේ නැෂනලිටි එක ශ්‍රී ලංකා කියලා දාලා අපිට වෙනත් නැෂනලිටිස් නැත්නම් අපි ඒක ඉරක් ගන්නවා. ඊට පස්සේ අපේ ඩෙන්ටිටි කාඩ් එක අපි නිවැරදිව පුරව ගන්නවා. මම හිතනවා හැමෝටම තියෙන්නේ ඕඩිනරි ලෙවල් එකේ පාස්පෝර්ට් එකක් කියලා. ඒ නිසා අපි ඕඩිනරි කියලා දාගන්නවා. පාස්පෝර්ට් නම්බර් එක පාස්පෝර්ට් එකේ තියෙන විදිහට නිවැරදිව ලියා ගන්න ඕනේ. ඊට පස්සේ ඒක ඉෂුව කරපු ස්ථානය කොලම්බෝ විදිහට දාගෙන date of issue සහ expiry date එක පැහැදිලිව සහ නිවැරදි ආකාරයෙන් අපි පුරව ගන්න ඕනේ. ඊට පස්සේ issuing authority ඒක පාස්පෝර්ට් එක කොහෙන්ද අපිට ඉෂුව කරේ කියන එක පැහැදිලිව මේ කොලම් එකේ ලියන්න ඕනේ. Department of Immigration and Immigration. ඊළඟට eligibility number. eligibility number එක ඔයගොල්ලෝගේ CEO එකේ සඳහන් වෙනවා. ඒක බලලා නිවැරදිව පුරවන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුරව ගන්න ඕනේ අපේ පර්පස් එක. ඇයි අපි ජපානෙට යන්නේ කියලා. ස්ටුඩන්ට් කෙනෙක් විදිහට අපි ජපානෙට යනවා නම් අපි to study කියලා පුරව ගන්න ඕනේ. ඊට පස්සේ අපි කොච්චර කාලයක් ජපානයේ ඉන්න බලාපොරොත්තු වෙනවද කියලා ඒකත් CEO එකේ තමයි සඳහන් වෙන්නේ. CEO එකේ තියෙන විදිහට අපි පුරව ගන්න ඕනේ. මෙතන මම 1 year 3 months කියලා පුරව ගන්නවා. ඊට පස්සේ අපි ජපානයට යන දිනය ටිකට් එකේ තියෙන විදිහට නිවැරදිව පුරව ගන්න ඕනේ. මෙතන ටිකට් එකේ තියෙන විදිහට ඔයගොල්ලෝගේ එයාපෝට් එකේ විස්තර දාන්න පුළුවන්. මම මෙතනට නාරීටා කියලා දානවා. ඊට පස්සේ ඔයාලගේ එයාලයින් එකත් ටිකට් එකේ තියෙන විදිහට නිවැරදිව පුරව ගන්න පුළුවන්. මොනවද ඔයගොල්ලෝ පාවිච්චි කරන එයාලයින් කියලා. ශ්‍රී ලංකාවේ එයාලයින්ද එහෙමත් නැත්නම් මැලේසියානු එයාලයින්ද එහෙමත් නැත්නම් චයිනාද කියලා ඔයගොල්ලන්ට ටිකට් එකේ තියෙන විදිහට නිවැරදිව පුරවන්න පුළුවන්. මම මෙතනට ශ්‍රී ලංකන් එයාලයින් කියලා දානවා. මෙතන ඔයාලගේ ඇපාර්ට්මන්ට් විස්තර, ඒ කියන්නේ ඔයාලා නවතින්නේ කොහෙද කියන එක පුරව ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට ඉස්කෝලේ විස්තර පුරව ගන්නත් පුළුවන්. මම මෙතන නමයි, ටෙලිෆෝන් නම්බර් එකයි, ඇඩ්‍රස් එකයි රැන්ඩම් විදිහට පුරව ගන්නවා. ඔයාලා මීට කලින් ජපානයට ගිහිලා තියෙනවා නම් විස්තර පුරවන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන NA කියලා මේ කොලම් එකේ මැදට වෙන්න පුරව ගන්න. එතකොට ඔයගොල්ලෝගේ ඇප්ලිකේෂන් එක තවත් පිළිවෙලයි. ඊට පස්සේ මෙතන ඔයාලගේ ලංකාවේ ජීවත් වෙන ඇඩ්‍රස් එක ලියා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝගේ ටෙලිෆෝන් නම්බර්ස්, මොබයිල් නම්බර්ස් ඒ දෙකම නිවැරදිව පුරව ගන්න ඕනේ. අවසානෙට අපි ඊමේල් ඇඩ්‍රස් එක ලියා ගන්නවා. එතකොට ඔයාලගේ කරන්ට් පොසිෂන් එක පුරව ගන්න ඕනේ. ඔයාලා ජපානෙට ඉගෙන ගන්න යන හින්දා ඔයාලා පොසිෂන් එක හැටියට ස්ටුඩන්ට් කියලා තමයි මෙතන පුරව ගන්න ඕනේ. ඊට පස්සේ name and address of employer, address, telephone මේ කියන කිසිම දෙයක් ඔයගොල්ලෝ පුරව ගන්න අවශ්‍ය නැහැ. මොකද ඔයගොල්ලෝගේ පොසිෂන් එක ස්ටුඩන්ට් හින්දා. දෙවෙනි පිටුවේ තියෙන මේ පළවෙනි කොටස ඔයගොල්ලෝ පුරව ගන්න අවශ්‍ය නැහැ. ඔයාලා ස්ටුඩන්ට් යන නිසා ඔයගොල්ලන්ට NA කියලා දාලා ඒක පුරව ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝගේ ගරන්ටර් එහෙම නැත්නම් ඉස්කෝලේ විස්තර තමයි මෙතනට දාන්න තියෙන්නේ. ඉස්කෝලේ නම, ටෙලිෆෝන් නම්බර් එක, ඇඩ්‍රස් එක මෙතනින් පුරව ගන්න පුළුවන්. මම පළවෙනි පිටුවේ පුරවුවා වගේම මම මෙතන ඒ විදිහටම ඒ විස්තර ටික නිවැරදිව පුරව ගන්නවා.
උඩ කොටසේ අපි ප්‍රින්සිපල්ගේ විස්තර පුරවපු නිසා මෙතනත් තවදුරටත් ඒ විස්තර තමයි අපි පුරවන්නේ. මෙතන relationship to applicant කියන කොටසේදී අපි the principal of school කියලා පුරව ගන්නවා. ඊට පස්සේ profession, occupation and position කියන එකට principal of language school කියලා පුරව ගන්නවා. ඊට පස්සේ nationality and immigration status එකට Japanese කියලා පුරව ගන්න ඕනේ. මේ කොටසෙත් අපි මුලින් පුරවගත්ත විස්තරම දාන්න තියෙන නිසා same as above කියලා දාලා ඒ කොටස පුරව ගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලෝගේ criminal records මොනවා හරි වාර්තා වෙලා තියෙනවා නම් ඔයගොල්ලෝ yes කියලා දාන්න පුළුවන්. මං හිතනවා ඔයාලා එහෙම දේවල් වලට සම්බන්ධ වෙලා නැහැ කියලා. ඒ නිසා මම මේ තියෙන හැම box එකකටම no කියලා ටික් කර ගන්නවා. අවසානයේට ඔයගොල්ලෝ දිනය මෙතනින් පුරව ගන්න ඕනේ. ඊට පස්සේ signature කරලා application එක fill කරලා අවසන් කරන්න පුළුවන්. මං හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වුණා කියලා මේ ඇප්ලිකේෂන් එක නිවැරදිව සම්පූර්ණ කරගන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.